ඉතින් ඔයත් YouTube channel එකක් කරන කෙනෙක්ද? එහෙමත් නැත්නම් ඔයත් YouTube එකට videos upload කරන කෙනෙක්ද? ඒ වුණාට ඔයාලට YouTube channel එක නවත්තන්න හිතලා තියෙන්නේ. ඔයාලට subscribe, comment, views, like එන්නේ නැද්ද? ඉතින් මේකට විසඳුම අරන් තමයි මොන අද වීඩියෝ එක start කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ තාමත් Rishi Technic YouTube channel එක subscribe කරන්න subscribe කරන්න, bell icon එක click කරන්න. අපි දැන් යන් අද වීඩියෝ එකට. ඊට කලින් මතක් කරනවා ඉතින් අපේ channel එකේ subscribe 300 පහු කරා. ඉතින් ඒකට ගොඩක් ස්තුතියි ඔයාලට. ඉතින් මටත් ලොකු idea එකක් නෑ මෙන්න මේ views ගන්න tricks ගැන. ඒ වුණාට මම පාවිච්චි කළා subscribe views ගත tricks ටිකක් ඔයාලට කියන්න යන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අද වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම කතා කරන්නේ මොකද්ද මේ subscribe, comment සහ like සහ views කියන්නේ කියලා. මේ subscribe කියන්නේ YouTubers වලට අත්‍යවශ්‍යම පළවෙනි සාධකය. ඉතින් එහෙම මම කියන්නම් දැන්ට ඔයාලට පොඩි උදාහරණයක් විදිහට මේ ගැන වෙනම වීඩියෝක් ඕන පළවෙනියෙන් R අකුර කමෙන්ට් කරගෙන යන්න. ඉතින් like කියන්නේ ඔයාගේ වීඩියෝ එක හොඳයිද කියලා වැඩන like ප්‍රමාණය. ඉතින් කමෙන්ට් කියන්නේ ඔයාගේ වීඩියෝ එකේ ප්‍රශ්න නැත්නම් ඔයා හොඳයි ඔයා තව ඉදිරියට යන්න කියලා හම්බෙන votes කට්ටියගේ අදහස් තමයි ඒක comments කියලා කියන්නේ. ඊපස්සේ views කියන්නේ ඔයාගේ වීඩියෝ එක බලන වාර ගාන. කවුරු හරි ඔයාගේ වීඩියෝ එක ටච් කරොත් ඔයාලට views එකක් එනවා. අන්න එහෙමයි උදාහරණයක් විදියට. ඉතින් අපි කතා කරමු subscribe ගන්න tricks 5ක්. ඉතින් subscribe ගන්න tricks 5ක් තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. tricks 5ක් ගත්තම පළවෙනි trick එක තමයි subscribe ගන්න හොඳම සුපිරම thumbnails හදන්න ඕනේ. ඉතින් මම ඒකට app මම ඔයාලට app කියන්නම්. app දෙකක්. ඉතින් මේ app දෙක ඔන්න මෙතනින් වැටේ. Photoshop සහ Pixel tab කියලා. ඉතින් තව එක apps තියෙනවා. මේ දෙක තමයි මම පෞද්ගලිකව recommend කරන්නේ. ඒ කියන්නේ මම use කරන app දෙක. ඉතින් ඊට පස්සේ සුපිරි වීඩියෝ එකක් දෙවෙනි trick එක හොඳටම වීඩියෝ එක edit කරන. ඉතින් හොඳටම වීඩියෝ එක edit කරන්න නම් ඔයාලට හොඳම app තුනක් මෙතනින් යටේ. Viren, Filmmaker Pro, Videomaker කියලා මෙන්න මේ app තුන තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මට මෙතෙන් දාන්න අමතක වුණොත් මම අවසානට හරි වීඩියෝ එකේ කියන්නේ එඩිට් කරද්දි මම දකිනවා මෙතන ඉඩමදි වුණොත් වීඩියෝ එකේ අවසානට මම මේ app ඔක්කොම ටික දාන්නම්. ඉතින් තුන්වෙනි ට්‍රික් එක තමයි audio. හොඳ audio quality එකක් තියෙනවා නම් දැන් මම මේ use කරන්නේ Boya BY-M1 mic එක. ඉතින් ඔයාලත් පුළුවන් මේ වගේ Boya BY-M1 mic එකක් ගන්න. ඉතින් මේකේ 3.5mm headphone jack එකක් එන්නේ. ඔයාලා මේ කැමරාවකට ස්මාර්ට්ෆෝන් එකකට උනත් use කරන්න පුළුවන්. මෙන්න මේ වගේ receiver එකකින් ඔයාලට කැමරා සහ ස්මාර්ට්ෆෝන් කියන එක මාරු කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මේ අමතර දැනුමක් විදියට කිව්වේ. හතරවෙනි trick එක තමයි ඔයාගේ content quality. ඔයා කරන content එකේ quality high ම තියෙන්න ඕනේ. high graphic play කරන්න ඒ කියන්නේ high graphic quality එකක් තිබ්බොත් ඔයාට කොහොමත් ඔය ඔක්කොම ටික ඉක්මනටම එනවා. subscribe, like, comment, views ඔය ඔක්කොම ටික එනවා. අවසාන trick එක, පස්වෙනි trick එක ඔයාගේ lighting. ඉතින් මම දැන් lighting ගන්න මේ light එක මෙහෙම දෙපැත්තෙන් දාලා තියෙනවා. මෙතන ඉස්සරහා ring light එකක් සහ මේ පැත්තෙන් උත් ring light එකක් setup කරලා තමයි මේ lighting ටික හදන් තියෙන්නේ. ඔය ටික තමයි අද වීඩියෝෙන් කතා කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ තාමත් Rishi Technic YouTube channel subscribe කරන්න bell icon එක click කරන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක බලපු ඔයාට YouTube channel එකේ subscribe සහ comment වැඩි කරගන්න එක පිළිබඳව පොඩි අදහසක් හරි එන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා like එකක් දාන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන නම් subscribe කරලා තියාගන්න. මම වැඩි කතා නැතුව ගිහින් එන්නම් අදටත් Rishi Technic YouTube channel එකේ. ඉතින් අර app ටික මට අමතක වෙලා තිබුණත් මෙතන පෙනේ. අමතක වෙලා තිබෙන්නේ නැත්තම් මෙතන පේනයක් නැති වෙයි. එහෙනම් ගිහින් හැමෝටම goodbye. Rishi Technic YouTube channel එක subscribe කරලා තියාගන්න.